මම පෙන්වන්නේ මේක adaptive cruise control සහ cruise control speed එක සියුම් දේවල් settings හදාගන්න කොහොමද කියලා කෙටි වීඩියෝ එකක්. අපි සාමාන්‍යයෙන් දැන් 60 කිලෝමීටර් 60ක වේගෙන් යන්නේ. ඔබට පේනවා ඉතින් මේ දකුණු පසින් නැති මේ ස්විච් එක. ඉතින් අපිට පුළුවන් මේක ඩිස්ටන්ස් එක තියාගන්න කොච්චර දුරකින් වාහනේ අපි බ්‍රේක් කරගන්න ඕනද කියලා. අපි ඒකට මේක කරනවා cruise control එකේ මේ බටන් එක ඔබා ගන්න ඕනේ. ඊපස්සේ අපි තුන් 60 කිලෝමීටර් 59ක වේගෙන් නම් මේක අපි සෙට් කරගන්න ඕනේ. එතකොට දැන් මේක cruise control එක හරි. අපි ඇක්සිලරේටර් කකුල ගත්තා. ඊපස්සේ මෙන්න මේ බටන් එක. එතකොට මේක lane assist එක. මේ බටන් එක අපි යපුවෙන් පස්සේ මෙන්න මේ වගේ මාක් එකක් පෙන්නනවා. අපිට පේනවා ස්ටීරින් වීල් එක කිසිම සපෝට් එකක් නැතුව මගේ ඒක ඔටෝමැටිකලි වාහනේ ලේන් එකේ යාගේ ස්පීඩ් එක දිනනවා. ඉතල වාහනේත් එක්ක ඩිස්ටන්ස් එකක් තියාගෙන හරි මේන්ටේන් කරන් යන්නේ. දැන් මෙන්න මේ වගේ මාක් එකක් ගාම පස්සේ අපිට ස්ටීරින් වීල් එක චුට්ටක් අල්ලන්න ඕනේ. තා පොඩ්ඩක් අල්ලන්න ඕනේ. එතකොට අපිට වෙහිකල් එකේ සිස්ටම් එකකින් ඇනලයිස් කරගන්නවා. දැන් මේක අපි ඇලර්ට් එකේ ඉන්නේ ඩ්‍රයිවර් කියලා. දැන් ඔන්න අපිට පේනවා 60 කිලෝමීටර් 57ක වේගයෙන් දැන් ඩිස්ටන්ස් එකක් මේන්ටේන් කරගෙන ස්පීඩ් යනවා. මෙන්න මේ මාක් එකේ නෝගෙන අපි ඇලර්ට් එකක් නැහැ කියන කිසිම රෙස්පොන්ඩ් එකක් නැහැ කියන එක. එතකොට ආපහු අපි ස්ටීරින් වීල් එක චුට්ටක් එල්ලුවම ආපහු මේ මාක් එක ගිහලා ආපහු බෑක් ටු නෝමල් එනවා. කිසිම මේ අතින් කිසිම දෙයක් කරන්න තෝ ස්ටීරින් එක දැන් ඔටෝමැටිකලි ලේන් එකේ හරියට ඩිස්ටන්ස් එක තියාගෙන යනවා. දැන් ආපහු මේ මාක් එක ආපහු ස්ටීරින් වීල් එක චුට්ටක් හොල්ලන්න ඕනේ. බොහොම ස්තුතියි.